සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධ චරිතයෙහි අනිවාර්ය සිද්ධියක් තමයි සත්වෙනි වස බුදු වීමෙන් සත්වෙනි වස තවතිසා භවනේ වස් එළඹීම. අරමුණු කීපයක් ඊට සම්බන්ධයි. ඒක සීලම සරුවඥන් වහන්සේලාගේ චාරිත්‍රයක්. සීල සරුවඥන් වහන්සේලාගේ සම ආකාරයෙන් සමව පවට්නා චාරිත්‍ර තියෙන 30ක්. අසම කාරණා 8යි තියෙන්නේ. එකක් තමයි සත්වෙනි වස දෙව්ලොවට වැඩම කරවා මාතෘ දිව්‍ය රාජාට කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් සහ සීල සරුවඥන් වහන්සේලා විසින් දේශනා කරන ලබන ගාම්භීර අභිධර්ම දේශනයේ අති විස්තර වශයෙන් පැවැත්වීම සරුවඥන් වහන්සේගේ අනිවාර්ය සිද්ධියක්. මේ සම්බන්ධව දීර්ඝ විවරණයක් අර්ථශාලිනී අට කතාවේ සඳහන් වෙනවා. කවුරු විසින්ද මේක භාවිතා කරන්න යෙදුනේ කියලා. ඒ කියන්නේ සරුවඥන් වහන්සේගේ සම්මා සම්බෝධියේ උදෙසා මහා බෝසතාණන් වහන්සේ විශ්වාසංක කල්පලක්ෂයක් මුළුල්ලෙහි මේ සම්බන්ධව අධ්‍යයනය කළ ඇතින බුද්ධ ශාසන 512027කදී. ඒ වගේම මෙය භාවිතා වශයෙන් පුරුදු කළ තියෙනවා විශේෂයෙන් උන්වහන්සේගේ 550 ජාතක දේශනාවට සම්බන්ධයි. ඒ වගේම අධිගමනය කරන්න යෙදුනේ යම් දවසක්ද තමයි බුදු වීමේදී 4 වෙනි සතියේ රතනාගර සත්තාහේදී. ඒ වගේම උන්වහන්සේ සම්මර්ෂණය කරලා දේශනා කරන්න යෙදුනේ තවතිසා භවනේදී. හේතුව මේ අභිධර්ම පිටකයේ කියන ධර්ම කොටස එකම සූත්‍රාන්ත දේශනාවක් වගේ. මිනිස්යන්ට ඒක දේශනා කිරීමේදී එක එල්ලේ දවස් 90ක් කාලය ගත කරන්න අපහසු වෙනවා. ඒ නිසා තමයි සීල බුදුවරයන් වහන්සේලා අති විස්තර දේශනේ දෙවලුවදී පවත්වන්නේ. මේක ආબોධ කරගන්න ගියේ එක චිත්තක්ෂණයයි. එනම් අරිහත් මාර්ගඥානය. සම්මර්ෂණය කරන්න ගියා දින 7ක්. ඒ අවස්ථාවේ තමයි සරුවඥන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් සවන බුදුරැස් පවා විහිදුනේ. ඒ වගේම ඒ දේශනේ සම්බන්ධ හැඳින්වීමක් මේ ධර්ම දේශනාවේදී කියවෙලා තියෙනවා. අභිධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේම සරුවඥතාඥාණයෙන් ආબોධ කරගන්නා ලද සරුවඥතාඥාණයටම විශේෂ වෙන ධර්ම කොටසක්. එය තවතිසා භවනේ දේශනා කරන්නේ දින 90ක් අඛණ්ඩව අතරක් නැර දේශනා කළ යුතු දේශනාවක් නිසායි. නමුත් ඔය අතර ස්ථාන 3ක මේ දේශනාව පැවැත්වුණා. සෑම දවසේම සරියුත් මහ රහතන් වහන්සේට දවස පුරාම දේශෝ දේශනාවේ මාතෘකාව සරුවඥන් වහන්සේ දේශනා කරනවා. සරියුත් මහ රහතන් වහන්සේ දෙවෙනි බුදු කෙනෙක් හා සමාන බැවින් සරුවඥන් වහන්සේගේ ඒ උත්තරීතර ධර්ම දේශනේ මනමින් තේරුම්ගත් උත්තමයෙක් නිසා තමන්ගේ සිසු පිරිස 500ක් දෙනාට නවක භික්ෂු පිරිසට උගන්වුවා. ඒ තමයි මධ්‍යම අභිධර්ම දේශනාව. අති සංක්ෂිප්ත අභිධර්ම දේශනය සරියුත් මහ රහතන් වහන්සේටයි සරුවඥන් වහන්සේ දේශනා කළේ. අති විස්තර දේශනාවයි දෙවලෝදී පැවැත්වුවේ. මේ අවශ්‍යතාව තමයි විදර්ශනාට නැගීමේ පහසුව. විශේෂයෙන්ම අභිධර්මයේ කියන්නේ මේ පැහැදිලි වෙන්නේ පරමාර්ථ කතාව. පරමාර්ථ දේශනාව. එතකොට පරමාර්ථ දේශනාව වශයෙන් අපේ ස්කන්ධ පංචකයේ තිබෙන ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද එවාගෙම සූවිසි ප්‍රත්‍ය මේ ධර්මතාවන් මනමින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අභිධර්මයේ යම් පමණ දැන ගැනීමෙන් පමණයි. එසේ නැතිව ඒ ධර්මයේ නොදැන කවදාකවත් මඟඵල නිවන් සුව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අභිධර්මයේ යම් පමණක් උගත යුතුයි. ඥානවන්තයෝ මේක මනමින් ඉගෙන ගන්න අතර අපේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රභව වූ ආරම්භ වූ දේශිත වූ මේ ධර්මය සරියුත් මහ රහතන් වහන්සේ පළමු කොට දරාගත්තා. ඊළඟට ආචාර්ය පරම්පරාවෙන් තුන්වෙනි සංගායනාව දක්වාම ගෙන ආවා. ආචාර්ය පරම්පරාව කිව්වේ සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව. සරියුත් මහ රහතන් වහන්සේ ළඟට බද්දජී කියන රහතන් වහන්සේ, ඊළඟට සෝභිත රහතන් වහන්සේ, ඊළඟට පියජාලී රහතන් වහන්සේ, ඊළඟට පිය පාල රහතන් වහන්සේ, ඊළඟට පිය දස්සී මහ රහතන් වහන්සේ, ඊළඟට කෝසිය පුත්ත සිග්ගව මහ රහතන් වහන්සේ, ඊළඟට සන්දේහ මහ රහතන් වහන්සේ, ඊළඟට තවත් දුරට මොග්ගලී පුත්ත මේ සුදත්ත රහතන් වහන්සේ, ධම්මිය රහතන් වහන්සේ, සෝනක රහතන් වහන්සේ, දාසක රහතන් වහන්සේ, ළඟට ශ්‍රේවත රහතන් වහන්සේ. ඔය පරම්පරාවෙන්
තුන්වෙනි සංගායනාව දක්වා මේක දරාගෙන ආවතර ශ්‍රී ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රදාන 5 නමක් ලංකාවට මේක වැඩම කරවා ගත්ත බුද්ධ වර්ෂ 236 දී ලංකාවාසී බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ අධ්‍යයනය කරලා අද දක්වාම පවත්වාගෙන එනවා. බුද්ධ වර්ෂ 500 දී ග්‍රන්ථාරූඪ කරන්න යෙදුණා. ඉතින් මේ ධර්මයේ මැනවින් උගත් උතුමන් සම්බන්ධව බොහෝම විස්තර විවරණ අපේ ත්‍රිපිටක අට කතාවල සඳහන් වෙනවා. එනිසා මේ ධර්මයේ පිළිබඳව යම් පමණක් බෞද්ධයන් දැනගත්තොත් තමන් වඩන නිවන් මඟ සාර්ථකව ගෙන යාමට